සෝලාර් පැනල් විකුණන පිරමිඩ් එකට හරි අහුවෙන එක නහුවෙනවා. වැඩි chance එකක් තියෙන කියලා. ස්ටොක් මාකට් එකේ තුල ඔය ස්කෑම්ස් කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි නේ. ඉතලා මට ගෙදරින් බයික් එකක් කරන් දුන්නා. ඕක විකුණනවා ස්ටොක් මාකට් එකේ ලොස් කරගත්තා. ඒ කියන්නේ අඩුම ගානේ පළවෙනි මාස 4 ගෝල් එකවත් තාම ඩිෆයින් කරගන්න තු මාකටිං කරන්න එනවා. හැබැයි දැන් මට හිතෙනවා ජොබ් එකක් කරලා එක්ස්පීරියන්ස් එක තිබ්බනම් හොඳයි කියන එක. ඒක දැන් අපි දන්න කාරණේ තමයි NFT සේල් කළොත් තමයි ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. වාගේ සේල්ස් තරහ ලෙවල් එකකට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒ වගේ ගැලපෙන යාළුවා හොයා ගන්නත් ඕන. කෙලින්ම ඉවරයි ඇනලයිසේෂන් එකටම යන ලෙවල් එක තියෙනවලු ඒ හින්දා විශ්මයක් කරා. ඒක ෆේල් වුණා. ලුෂණයි අයිබෝන්. අයිබෝන්. ඉතින් අපි මේ කතාව මේ පොඩ්කාස්ට් එක පටන් ගන්න වැඩේ පටන් ගන්න අපි සෑහෙන කලින් ඉඳලා ප්ලෑන් කරන් ආවා. හැබැයි වැඩත් එක්ක අපිට කරගන්න හම්බුනේ නැහැ. කොහොමද ෆයිනලි ඔන්න අපි වැඩේට සෙට් වෙලා ඉන්නවා. අයි මොකද වෙන්නේ මේ දවස්වල අපි දකිනවා සෝෂල් මීඩියා ඇතුලේ ඔලියේ එක පටන් ගන්න තියෙනවා. ඒක දෙන අලුත්ම වැඩේ කොහොමද? ඔය තමයි මේ කියන අලුත් වැඩේ අපි. දැන් මේ ඔය වැඩත් එක්ක මට තියෙන එක ප්‍රශ්නයක් තමයි දැන් ජැක්මා තියරි එකද අයියා පාවිච්චි කරගෙන දැන් ජැක්මා එක තැනකදී කියලා තියෙනවා මේ තමන්ට වැඩේ හරියටම පුළුවන් වෙන්න ඕනේ හැම වැඩේම තමන් බදාගෙන කරන්න ඕනේ වෙන්නේ හොඳ ටීම් එකක් හදා ගන්න ඕනේ වැඩේ ඇතුලේ එක්ස්පර්ට් කෙනෙක්ට වැඩේ බාර දුන්නාට පස්සේ වැඩේ කොට දා ගන්න පුළුවන්. ඕකද අයියා කියන තියරි එක කොහොමද? එක්ස්පර්ට් ටීම් එකකුත් ඉන්න ඕනි සහ ඒ කියන්නේ මම දකින්න අතරම ඒ කියන්නේ බිස්නස් රන් කරන එකන හො කීප දෙනා ඒ දෙන්නගේ ඒ කට්ටියගේ විෂන් එකට අනුව තමයි යන්නත් ඕනේ. ඒ කියන්නේ දැන් අපේනේ නිකන් අයිඩියා එක තියෙන හරිය අපි කියන්නේ මේ පැත්තට තමයි ප්‍රොඩක්ට් එක මොකක් හරි හදන්න තියන්න ඕනේ බිස්නස් එක මේ පැත්තට තමයි මූව් වෙන්නේ කියන එක තියෙන පටන් ගන්න ආයතනේ. හැබැයි ටීම් එක කියන්නේ එක මස්ට් එකක්. ඒක කියන්නේ ටීම් එක තමයි අතරම මම හිතන්නේ අන්තිම අර මොකද ස්ටීව් ජොබ්ස් නේද කිව්වේ. ඔව්. ටීම් එක තමයි නම්බර් 1 කියලා. දැන් එතකොට ඒ කාරණෙත් එක්ක අපි දැක්කා පහුගිය දැන් අවුරුදු ගානක් තිස්සේ මම අයියා ෆලෝ කරගෙන යනවා සෝෂල් මීඩියා ඇතුලේ. ඒක ඇතුළේ එක එක කාලවලට එක එක බිස්නස් මොඩල්ස් පටන් ගන්නවා එක එක වැඩ අත්හදා බලනවා. ජෙම් බිස්නස් එකකුත් කරගෙන යනවා අනිත් පැත්තෙන් NFT සෙල් කරනවා තව එක එක වැඩ ටිකක් සෙල් කරේ නෑ. අපි කරේ ඒ කියන්නේ පිටට ක්ලයන්ට්ස්ලාට NFT ඕනේ අයට සොලියුෂන් එක හදලා දුන්න එක. හදලා දීපේ. ඒක දැන් අපි දන්න කාරණේ තමයි NFT සෙල් කළොත් තමයි ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. එක එක කාලවලට ඒ NFT එකේ වටිනාකම වෙනවා අර මොනාලිසා වගේ චිත්‍රය ළඟ තියාගත්තා වගේ කතන්දරයක් නෝක වෙන්නේ නේද? එහෙම එකකුත් නෙමෙයි. අතන මේ අපි try කරා. ඒ කියන්නේ අපි දැන් කාලා තිස්සේ මම හිතන්නේ අපි ක්ලයන්ට්ස්ලා 400කට කරන්න ඇති හදලා දෙන්න ඇති. අපි කරනවා එහෙනම් අපිට කරන්න පුළුවන් කියලා. අපි තමයි කරා. ඒක ෆේල් වුණා. ඒක ෆේල් වුණාට පස්සේ මම කාලේ ෆුල් try කරා. ඒ කියන්නේ ඒක කොට දාන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ ඒකේ ගත්ත කට්ටියගේ හැමෝගෙම සල්ලි ටික ආයෙ රිෆන්ඩ් කරලා මේ ඒක මම පබ්ලික් වීඩියෝ එකක් දැම්මා. මම වැඩ හරි ගියේ නෑ. සෝරි. මෙන්න ඔයාලා ගත්ත ගාන කියලා කෙලින්ම ඔක්කොම ටික කට්ටියටම ඒ ගත්ත කට්ටියට ආයෙ දුන්නා. ඒක අතරම වෙනම මේකක් තියෙන්නේ මේ ඒ කියන්නේ ඒක සක්සස් කරගන්න අතරම මොකද්ද දැන් නම් ඒක යන්නේ ප්‍රොජෙක්ට් එක පිටිපස්සේ ඉන්න අයගේ ප්‍රසිද්ධිය අන්නේ වගේ දේවල් අනුව තමයි එන්නේ. ඒ කියන්නේ ඕක ඉස්සලාම ආවේ ඕක අතරම මොකක් හරි ඒ කියන්නේ NFT එක ගන්න එක්කනට මොන හරි දෙයක් හම්බ වෙනවා කියන එකට. හිතනවා දැන් ඔය එකක් තිබුණේ බෝඩ් ඩිප්ස් යක් ක්ලබ් කියලා. ඒක තමයි නිකන් ලෝක දෙවි නෙට්වර්ක් එකේ හොඳම සෙල්ලච් එක. දැන් ඒකේදම කට්ටිය බඳුනේ අතරම ඒක අර එලයිට් ක්ලබ් එකක්. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ දැන් යාලා සල්ලි එකතු කරලා පූල් කරලා දූපතක් ගන්නවා. දූපතේ කියලා ඒ කියන්නේ නෙට්වර්කින් වලට ඔය ඕක මෙයා කිල් තිබ්බ කවුද කට්ටිය සමහර කට්ටියට වැඩි කැමති නැහැ. ඇන්ඩ්‍රොයිඩ් කියවන එයා බුගාටි එක ගත්තේ. එතකොට ඒ බුගාටි තියෙන කට්ටිය එකතු වෙනවනේ. ඒ නෙට්වර්ක් එක හදා ගන්න කියලා හිතන්නේ. ඊළඟ බුගාටි තියෙන එක්කලා ඩයල් එක. ඒ වගේද ඒ කාලේ තිබ්බර බෝඩ් ඩෙප් එකේ නම් එයාලගේ ඒ සෙට් එක කට්ටිය ඔක්කොම ඒ ක්‍රිප්ටෝ වර්ල්ඩ් එකේ තව මේගොල්ලෝ අරගොල්ලෝ මේකට තියෙන්නේ. අර ඒ වගේ කට්ටියත් එක්ක මූව් වෙන්න තියෙන chance එකක් හම්බ වෙනවා කියලා එකක් තිබ්බා. සහ ඕකේ සමහර ඒවා තිබ්බා මම නිකන් පොඩක් චූටි එක්ස්ප්‍රෙෂන් එකක් දෙන්න. ඒ කියන්නේ මේ තිබ්බනේ ඕක අතර කොකා කෝලා එතකොට ලැම්බෝගිනි එතකොට ලෝකේ තියෙන හැම කම්පැනි එකම හැම টොප් කම්පැනි එකම වගේ Adidas ලා Gucci ලා හැමෝම NFT collections තමයි. එතකොට අර එයාලගේ ආවේ ඒ කියන්නේ එයාලගේ අර බ්‍රෑන්ඩ් එකේ නිකන් ස්ටොක්ස් ගන්න පුළුවන් වගේ. ඒ කියන්නේ නිකන් අර ඒ කියන්නේ එයාලා එක collection එකක් දාලා තියෙනවා. මටත් තියෙනවා Pepsi එකක්. එතකොට ඒ කියන්නේ අර කැම්පැනි එකේ වැලියු එකත් එක්ක ඕක ඇත්ත يعني ආපු කතාව ඒ කාලේ ආවේ හිතන්න දැන් ඔයාලට බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. එතකොට එක්කවා ස්ටොක් එක රිලීස් කරන්න ඕනේ ස්ටොක් මාකට් එකේ මොකක් හරි කරන්න ඕනේ. එහෙම නැත්නම් තව මේක තමයි ලේසි විදිය. බ්ලොක් චේන් එකේ ඔයාලට පුළුවන් ඒ කියන්නේ වැලිඩේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙච්චර ඔයාලට තියෙන ඉමේජ් 1000යි. ඔයාලා රිස්ක් කරලා තියෙන. ඒක තමයි අපිට බාන්න පුළුවන් කවුද ඒක ගත්තේ. ඒක නිකන් අර ෆුල් ට්‍රාන්ස්පරන්ට් සිස්ටම් එක. නිකන් අර බොරු කරන්න බෑ. කියන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන වෙන කතාවක්. ඒකට මේක වැලියු එක ඇදුවේ එහෙමයි. එතකොට ඔයාගේ බ්‍රෑන්ඩ් එකේ දානවා ඉමේජ් 1000. එතකොට ඔයාගේ බ්‍රෑන්ඩ් එකේ ගාන වැඩි වෙනක තරමට දැන් ඔයා ෆලෝ කරන මිලියන 1000යිනේ තියෙන්නේ. එතකොට ඒක අර වැලියු එක වැඩි වෙනවා. අර ස්ටොක් මාකට් එකේ දුවන විදිහටම තමයි. ඊට ඉතින් එතනින් එහාට ගිහලා මේක කට්ටිය ඉතින් අර එක එක ස්කෑම් කරන්න බඩ. ඕනි මේක එක මොකද පටන් ගත්ත ගමන් ඔයගේ දේවල් එනවනේ.
ඉතින් ලොකු බබල්ලයක් ආවා. ඒ අය වලත් බබල් එක තිබ්බේ දැන්. නිව්ඩීලාගේ හැම තිබ්බ ලොකු ස්ටොක් උඩටකින් තිබ්බා ක්‍රෑෂ් වුණා. මේකයි. ඕක නැතව ඉස්සරහට තව යයි. මේකෙත් අර තියෙන මේ මන්ද කියන එක තමයි අර ඒ කියන්නේ ගන්න තිබ්බ හරි දේ උනේ නෑ වගේ එක දැන් හිතනකො Facebook ලගේ මෙටාවර්ස් එකේදී ඒගොල්ලෝ මේ හිතලා තිබ්බා මෙහෙමයි කියන්නේ මේ NFTs වලින් තමයි ඒක ඇතුලේ payments යන්නේ ඒ වගේ දේවල් නිකන් තිබ්බා plan එකේ එනවාට දැන් cryptocurrency වල වුණත් ඔරිජිනල් තිබ්බ එක නෙමෙයි උන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝගේ අතරම උනේ decentralized currency ඒ කියන්නේ මේකක් හදන එක හරිද ඉතින් ඒ කියන්නේ අර බැංකින් සිස්ටම් එකට යන්න නැතුව අර නිකන් අර වෙනම සෙට් එකක් ඉන්නවනේ අර මේ හරි conspiracy theory සෙට් එකකුත් තියෙනවනේ ඒ කටියට ඒක එනවාට දැන් අතුර වෙලා තියෙන නිකන් අර gold වගේනේ නිකන් ඒ කියන්නේ ගණන් උඩට යනවා ඒක නිකන් අර තියා ඉන්නවට වෙලෙක හම්බ වෙනවා වගේනේ ඉතින් මේ කොහොම හරි අපි ඔරිජිනල් කතාවට આવත් අපි මේ වහුවේ මම හිතන්නේ NFT මොකද වෙන්නේ අපි NFT කරනවා නෙවෙයි අපි NFT ඕනියට සුද්දන්ට හදලා දුන්න එක තමයි කරේ සාමාන්‍යයෙන් කොච්චරක් විතර දැන් අපි මම දැක්ක කාලිත් අයත් එක කරපු කතාවේදී ඩොලර් මිලියන එකට පොඩ්ඩක් අඩුවෙන් වගේ ඒ කාලෙ වෙද්දි වැඩේ ඉවරද ඊට පස්සේ ආයේ NFT සෙල් කරලා වැඩේ හම්බ කරලා නැද්ද නෑ මේ තාම ඉන්නවා මේ ක්ලයන්ට් කෙනෙක් අපිට ඒ කාලේ ඉඳන් ඉන්න කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ සාමාන්‍ය මාසෙකට පාරක් විතර අපිට කියලා මොන හරි හදා ගන්නවා දැනුත් මේ ඒවල් තිබ්බා ඒ කියන්නේ ඒක යන්නේ වෙනම කම්පැනි එකක් විතරද කොහොමද NFT වැඩේ යන්නේ වෙනම නෑ ඒක ඔලි එක සම්බන්ධ නෑ අපි අර කලින් තිබ්බ එකම තමයි මේ එයාගේ එයාට තව කලෙක්ෂන් දෙයක් ඕනේ කියලා එයා අතරම ඔය මේ ඒ කාලේ ඉඳන් මේකේ ඉන්න මේ උඩම ඉන්න කෙනෙක් එයාගේ අතරම ඔය මේ මොකක්ද ඒක තිබ්බේ ප්‍රධාන මතක නැහැ ඕපන් සී නෙමෙයි කොහමරි මේ NFT මාකට් ප්ලේස් එකේ එයාගේ කලෙක්ෂන් එක තුනට ආවා මේ අපි මේ කරපු එකක් ඉතින් ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නවා තාම ඒ වැඩේ කරගෙන යන. ඒ කියන්නේ දැන් ඉතුරුලා තියෙන අර හරියටම කරන සෙට් එක. ඒ කියන්නේ උතන මේන්ලි වෙන්න අයිලා ඩිසයිනින් පාර්ට් එකක් යන්නේ ඩිසයින් පාර්ට් එක සහ එතන ඩෙවලොප්මන්ට් කැලලක් තියෙනවා. ඒ ටික තමයි කියන්නේ මුළු සොලියුෂන් එකම එයාලට ඒ කියන්නේ අර මීට් කරගන්න පුළුවන් විදියට හදලා දෙන එක තමයි කරන්නේ. ඕවරෝල් දැනට මේ වෙනකොට ඔය NFT වැඩෙන් අයියා කොච්චර විතර ඉන්කම් එකක් අරගෙන තියනවද දැනට? නිකන් එවරේජ් amount එකක් මට කිව්වොත්. කාලිත් එක්ක කිව්වා වගේ. ඔව් ඒ වගේ ගානම තමයි යන්නේ. ඒ වගේ තමයි. එතකොටයි දැන් ක්‍රිප්ටෝ මොකද කාලිත් එක්ක යනකොට මම හිතන්නේ අපි පීක් එකේම හිටියේ. ඊට පස්සේ අඩුලාගෙන ඊට පස්සේ ලොකු ගානක් ආය ආවේ නෑ. ඒ කියන්නේ අර මගේ මම දැක්ක මේ දවස් ටිකේ අර TikTok එකේ කටලන වීඩියෝ එකක් තියෙනවා වකරි ජනවාරි ඒ වෙනකොට ඩොලර් 97,000 කොහෙද එළ තිබ්බා. මේ එතකොට මට මතක දෙර එක කිව් එකේ තිබ්බ තව 1.30. ඒ කියන්නේ ඒ පීක් එකේ තමයි ඔය කාලෙත් එක්ක කරපු වීඩියෝ එක. දැන් ඒ වගේ නෑ. දැන් ඊට සාපේක්ෂව හරිම අඩු ගාණක් ඉන්නේ. මේ ඒතරේ වැඩි ඒ ෂේප් එක යනවා. අර වගේ හයිප් එකක් නෑ බබල් එකකින් කර. ක්‍රිප්ටෝ ඩයි මොකද උනේ දැන් එකපාර මම දැක්ක දැන් ලංකාවේ තුල නම් ක්‍රිප්ටෝ කෝස් හෙන ලොට් එකක් ඇවිල්ලා මාකට් එක තුල හෙන ට්‍රෙන්ඩ් එකක් ඇදලා හැම එක්කෙනාම ක්‍රිප්ටෝ කරන්න ගියා. ක්‍රිප්ටෝ කළා බහුතරයක්. මොකද උනේ ක්‍රිප්ටෝ වලට දැන් ලංකාවේ තුල එහෙම ලොකු ට්‍රෙන්ඩ් එකක් නැහැ මිනිස්සු කරන්නත් බයයි. මොකද්ද උනේ ක්‍රිප්ටෝ වලට? නිකන් අයියාගේ මතේ මොකද්ද? ක්‍රිප්ටෝ වල තිබ්බ අර ඒ කියන්නේ මම හිතන්නේ බිට්කොයින් හදපු කෙනාගේ තිබු විෂන් එක නෙමෙයි දැන් යන්නේ. එතකොට ක්‍රිප්ටෝ වලට උනේ කියන්නේ මෙහෙමයි කොහොමදත් මම ඔක ඉස්සර දම කියන එක තමයි අපිට රුපියල් මම දන්න තරමින් වෙන අපේ රුපියල් වෙන කරන්සි එකකට කන්වර්ට් කරන්න බෑ. ඒ කියන්නේ කරනවා නම් බැංකුවරු එහෙම කරන්න ෆැසිලිටි එකක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ සමහර කට්ටිය විශ්වාස කරෙත් නැහැ. මම දැන් ඔය මේ සමහර කේසස් එකම දැකලා තියෙනවා මේ ඒ කියන්නේ දැන් එහෙම අර රෙගියුලේට් කරලා නැතිකොට ස්කෑම්ස් වෙන මේකත් වැඩි මිනිස්සු වැඩි දන්නෙත් නැහැ. ඉතින් ඒක ගවර්න්මන්ට් එකේ කොටසක් මම කියන්නේ ඒක මිනිස්සුන්ව දැනුවත් කරනවනේ. දැනුවත් කරන පුළුවන් ලෙවල් එකක් තියෙනවා. මොනවා කරත් අර මේ සෝලාර් පැනල් විකුණන පිරමිඩ් එකට හරි අහුවෙන එක්කන අහුවෙනවා. ඒක එහෙමයි. මේ එතකොට ඉතින් අර හරියට දැනගෙන කරන කට්ටිය අඩුයි කෝසස් මම කියන්නේ කරාට කමක් නැහැ. ඉතින් අර ගොඩක් ඔය කෝසස් කියලා කරන්නේ සිග්නල් විකුණනවා. ඒ කියන්නේ එතකොට හිතන්න තියෙන්නේ ඒ කියන්නේ දැන් ඔයා දන්නවා නම් හරියට ට්‍රේඩ් කරන්න ඔයා ඩොලර් 20ක් හොයා ගන්න මොකටද සිග්නල් විකුණන්නේ කියන්නේ. ඔයාට මල්ටිප්ලයි කරගෙන ඔයාට කෙලින්ම මිලියනයනේ කෙලින්ම. ඉතින් අර එහෙම යන්න පුළුවන් නේ. ඉතින් අර එහෙම පොඩ්ඩක් ඉතින් ලොජික් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ පොඩ්ඩක් කල්පනා කරලා. ඉතින් එහෙම නැතිකොට ස්කෑම් වලට මෙහෙමයි ස්කෑම් වලට අහු වෙන කට්ටිය ඉතින් ක්‍රිප්ටෝ නැත්නම් වෙන එකකට හරි අහු වෙනවා. ක්‍රිප්ටෝ වලට මොකද උනේ කිව්වොත් ඉතින් දැන් මාකට් එක මම හිතන ආයෙ ඩ්‍රොප් කරලා තියෙන්නේ. මොකද මගේ තියෙන ප්‍රමාණයත් මම හිතන ලොකු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ මාකට් එකේ ක්‍රිප්ටෝ මාකට් එකේ ඉතින් ඔහොම තමයි. ඉතින් මම තේරුම් ගත්ත ඇත්තම මේ අතර මේ ඔක මේ මලින්දාත් එක්ක කරපු මගේ පොඩ්ඩක් ඇති. ට්‍රේඩ් කරන එකේදී මේ ක්‍රිප්ටෝ ගන්න ඒ කියන්නේ ඔක පොස් ගන්න කට්ටිය ගන්න ට්‍රේඩ් කරලා හම්බ කරනවා කියන්නේ අර ලොන්ග් ටර්ම් දිනන කට්ටිය අඩුයි කියන එක.
පට්ට මාරුයි. ඒ කියන්නේ කරන කට්ටිය ඉන්නවා ඇති. හැබැයි අර මේ house always wins ඕන දෙයකදී ඒ කලත් වින් කලත් එළියට දාන්න දෙන්නේ නැහැ ෂේප් එකේ වැඩේ කරන් යනවා. අර සහ ඒ කියන්නේ ඒ කට්ටිය මාරමඩුයි අනික තමයි මේ කියන්නේ house always wins කියන්නේ අර කියන්නේ නිකන් මේක අර ඒ කියන්නේ බයිනෑන්ස් එක තමයි අන්තිමට කවුරු හරි දිනන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ එල්ල ලික්විඩේට් කරගෙන යනවා. මේක සමහර ක්‍රිප්ටෝ කරන කට්ටියට මේක කොහොම තරහයයි මේ අර කලින් කිව්වා වගේ මම දන්න ධර්මෙන් ඒක මම එච්චර රිකමන්ඩ් කරන එක මෙහෙමයි. ක්‍රිප්ටෝ වල අන්තිමට දිනනවා කියලා කියන්නේ ෆවුන්ඩර්ස්ලයි මමක් හරි ටෝකන් එක දෙනවා ෆවුන්ඩරුයි හෝල්ඩරුයි විතරයි. ඒ කියන්නේ හෝල්ඩ් කරගෙන ඉන්න කට්ටිය ඉන්නවා කාලා තිස්සේ අරගෙන අල්ලන් ඉන්නවා නිකන් සල්ලි දාලා නිකන් තියනවා වගේ ස්ටොක් එක කරන් තියනවා වගේ අල්ලගෙන ඉන්නවා කාලා අවුරුදු 5කින් විතර ප්‍රොෆිට් එක කරන ළඟ ගන්න යන ඉක්මන් සල්ලි කොහොන් ගියත් අන්තිමට ඉක්මන් සල්ලි හොයන්න යනවා නම් වැඩි chance එකක් තියෙන කියලා වෙන්නේ. සක්සස් වෙනා ඇති ලක් එකට වැඩි chance එකක් කියලා වෙන්නේ. දැන් මේ ඔය කාරණෙත් එක්ක පහුගිය කාලය තුළ ලංකාවේ තුළ ස්ටොක් මාකට් එකේ සෑහෙන උඩ පහළ යාම් ටිකක් වුණා. සහ ස්ටොක් මාකට් එකේ බහුතරයක් කලින් අර ඕක ඇතුළේම මුල් බැහැගෙන හිටපු සෙට් එක නෙමෙයි දැන් අලුත් කට්ටියක් ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න තියෙනවා ලංකාවේ රට ගිහිල්ලා. දැන් ඕක අපි දැක්කේ ට්‍රෙන්ඩ් එකනේ. ඒ කියන්නේ දැන් කාලයක් තිබ්බා පිරමීඩ් වලට ඉන්වෙස්ට් කළා ඉක්මනට සල්ලි වන්නේ කියලා. ඊට පස්සේ ආවා ඔය ක්‍රිප්ටෝ කතන්දරේ. හැබැයි දැන් මේ ස්ටොක් මාකට් එකේ තුළ ඔය ස්කෑම්ස් කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයිනේ. මේ මොකද්ද මේ අලුත් ට්‍රෙන්ඩ් එක කියන්නේ ස්ටොක් මාකට් එක පැත්තට යොමු වෙන එක වැඩිපුර යොමු වෙන එක හරිද? ඒක දැනගෙන කරන්නද මොකද්ද? ඔක් ගැන වාට තියෙන අයිඩියා එකයි. ස්කෑම් කරන්න පුළුවන් ප්‍රමාණය නම් අඩුයි. ඒකෙත් හැබැයි ගිය ස්කෑම් එකක් මම දන්නවා මේ කාලේක අපේ ඔය බාප්ප කෙනෙකුට ඒක කෝල් එකක් ආවා මෙහෙම සල්ලි දානවා අපි දාලා දෙන්නම් ඉන්වෙස්ට් දෙන්නම් කියලා. ඒක ස්කෑම් එකක්ම කියන්නේ මේක සිකියුරිටිස් ෆර්ම් තියෙනවා ඒව නෙමෙයි. හැබැයි අන්තිමට ඒ ආට ඒ කෝල් කරපු එක ස්කෑම් සෙන්ටර් එකක් කියලා පස්සේ මේ වුණා. ඒ කියන්නේ ඒකටත් වෙන ස්කෑම් තියෙනවා එනට අඩුයි සාපේක්ෂව හරි අඩුයි. ඒකට සල්ලි දානවා කියන එක මෙහෙමයි. ඉතින් අර ඕනි ඔක අන්තිමට යන්නේ සල්ලි කාරෝ මාකට් එක මැනිපියුලේට් කරනවා වගේ කතාවනේ. ඉතින් ඒක ඉතින් ඕනි මාකට් එක මම කියන්නේ වෙනවා. ඒ ලෝකේ ඕනි තරක එහෙමයි. මේ ඒ කියන්නේ ඇමරිකාවේ යුද්ධයක් හදලා හරි මොන හරි ඒ කියන්නේ ඒ වගේ තියනවා කියලා කියනවා. අපි දන්නේ නැහැ. එහෙම තමයි කියන්නේ කතාව. මේක තියෙන හැම ඉන්වෙස්ට්මන්ට් එකකම ඉතින් රිස්ක් එකක් තියෙනවා. අර ඔය ක්‍රිප්ටෝ දැම්මත් මොකක් කරත් ක්‍රිප්ටෝ දානවා නම් කලින් කිව්වා වගේ يعني ලීගල් විදිහට කරන්න මම දන්න විදිහට කරන්න තියෙන විදිහ තමයි ඔයාලට පිටරට මේ කියන්නේ මේ ෆොරින් ඉන්කම් එකක් කරනවා නම් ඩොලර්ස් එනවනම් එතකොට කරන්සි කන්වර්ට් වීමක් වෙන්නේ නැහැ නේද? කේස් එක තියෙන්නේ රුපියල් වෙන කරන්සි එකක් කරනකනේ. හැබැයි ඕකෙත් මම අහල් තියෙනවා කතාවක් අපේ ලෝ එකක් තියෙනවා කියලා ආයෙත් දන්න තරමින් මාස 3කට වඩා වොලට් එක තියාගන්න බැරි කතාවක්. හරියටම දන්නේ නැහැ වොලට් එක. ඔව් පේනේ හො කිසිම වොලට් එක පිටට කරන්සියක් අපිට රුපියල් වලට කන්වර්ට් නොකර කාලේ තියාගන්න බැරි කතාවක් තියෙනවා. ඒකත් ඔයාලා හොයලා බලන්න තව. දැන් මොකද දැන් වෙනස්ලා දෙන්න පුළුවන් මේ මම ඉස්සර දන්නේ ඒවා. අලුත් අන්නත් එක සමහරට ඒවා මම හිතන වෙනස්ලා ඇති කියලා සමහරට. අපිට මේ රිස්ක් කරන්න පුළුවන් ගාන තමයි හැම වෙලේම ඉන්වෙස්ට් කරන්න ඕනේ. අර කියනවනේ මොකද්ද ඔක්කොම පිටර එක බාස්කට් එක දාන්න එපා. අපි ඒ කියන්නේ සමහරලාට වෙන වැඩේ අපි ඔන්න ලාභයක් හම්බුන ගමන් අපි සල්ලි ප්‍රමාණයක් දානවා. ඊපස්සේ අපි තුමුගෝ අපි දානවා ලක්ෂයක්. ඕක 1,50,000 දානවා. ඒකට ඉතින් හරි මම ප්‍රෝ දැන් හරි දැන් කරන්න තියෙන්නේ කොහෙන් හරි සල්ලියක් අරන් ලක්ෂ 10ක් කොහෙන් හරි අරගෙන රත්තරන් මොටක දීලා. හරි තමන්ගේ තියෙන සල්ලි එක මේක කළා. හරි මුළු ගානම අරන් බහිනවා. ඒකට අපි දන්නේ නැති තා කොච්චර දැන් හිතන්න දැන් කොවිඩ් ආවේ. يعني අපි හිතන්නම නැතුවනේ. ඒ වගේ කියන්නේ මාර දේවල් ටික වෙන්න පුළුවන් කැම්පිනයක් වටෙන්න පුළුවන්. සමහර නිකන් හිතන්නකෝ නිකන් ඉලොන් වගේ කෙනෙක් නැති වුණොත් මොන හරි වෙලා එතකොට ස්ටොක් එක අනිවාර්යෙන් කරා වෙනවා. ඒ කියන්නේ ඉලොන් උඩනේ ඒවා දුවන්නේ. ඒ වගේ ලංකාවේ සමහර ඒ වගේ ඒවා තියෙනවා. ඒවා අපි එයා දාලා පුද්ගලයාගේ රෙපියුටේෂන් එකට දුවන්නේ කියලා. මෙයා මාර වැඩ කෙනෙක්. මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒකින්ද හැම වෙලේම ඉතින් මේ රිස්ක් එක දැනගෙන කරා නම් හරිය. ඉතින් අර ට්‍රේඩ් කරනවා නම් ස්ටොප් ලොස් එකක් තියාගෙන කරනවා වගේ අර සමහර කට්ටිය රිස්ක් එක දැනගෙන රිස්ක් එක මැනේජ් කරගෙන වැඩේ කරගෙන අරගෙන යන්න ඕනේ. කරන්න තියෙනවා. දැන් ඒකත් එක්ක අයියා මේන්ලි වැඩේ මුලදී පටන් ගත්තේ ඔන්ලයින් බිස්නස් එකේ කියන්නේ ඔන්ලයින් පැත්තට වැඩිපුර පොඩ්ඩක් බාර කරගෙන බිස්නස් එක අරගෙන යන්නනේ. එතකොට මම හිතන්නේ මම මේ ඉස්සෙල්ලා මට ගෙදරින් බයික් එකක් කරන් දුන්නා අවුරුදු 18 විතර. ඕක විකුණලා මම ස්ටොක් මාකට් දැම්මා. මට අවුරුදු 18 දී ලොස් කරගත්තා. ඔක්කොම ටික. ඔක්කොම කියන්නේ 50ක් විතර නැති. ඒ කියන්නේ මොන පදනමෙන්ද ඒ කාලේ ඉන්වෙස්ට් කළේ? දැන් මුකුත් දන්නේ නැහැ. ස්ටොක් මාකට් එක කියලා තියෙනවා කියලා දන්නවා. නේ ඉන්වෙස්ට් කළා. ඔව් මේකේ කියන හම්බ කරන්න පුළුවන් ඇති. ඒ කියන්නේ අපිට ඒ කාලේ අතරම නොලෙජ් එක ගන්න දේවල් තිබෙම නැහැ. ඒ කියන්නේ නිකන් අර කියන්නේ ඒ වගේ දේවල් කරන කට්ටිය අපි කවුරුත් දන්නේ නැහැ. ඒ කියන්නේ මම හැලියුඩ්නේ. එතකොට ඔය වගේ දේවල් කරන කට්ටිය හරිම අඩුයි. ඉන්න ඇති.
ඒ කියන්නේ දන්නේම නැත් තරම් බුත් අහගන්න තැනක් නැහැ. ඒක තමයි මම ওই ගොඩක් කලාවට මේ ටියුටෝරියල්ස් කරන්න ඒ කාලේ ඔය ෆෝරම් වල ඉලෙක්ට්‍රිකල් ෆෝරම් වල මම මම දන්න බිස්නස් ගැන මම දන්න විදිහට ලිව්වා. මේ ඒ කරේත් අතර මේ කියන්නේ දැන් කියන්නේ මට මුකුත්ම තරක් තිබෙත් නැහැනේ. ඒ ගැන දැනගන්න. සමහර ලිව්ව දේවල් වැරදිත් ඇති. මම ඒ කාලේ මම හරි කියලා හිතන දේවල් ටික මම කරන්නේ මෙන්න එහෙමයි මම කරන්නේ මෙන්න මේ දේවල් කරන්න කියලා මෙන්න ඒ තැන් බඩු ගන්න මෙන්න වගේ ඉන්වෙස්ට් කරන්න කියලා මම ඒ කාලේ දිනනවා. මේ ඉතින් එහෙම එකක් තිබෙත් නැහැ. කොහොමද ගෙදරම බිස්නස් කරනවට කොහොමද කියලා මේ ඊට පස්සේ ආයෙ මම ස්ටොක් මාකට් එකට ආවා. මම තකන කොවිඩ් වලට පස්සේද කොහෙද ආයෙ ඇවිල්ලා ආයෙ කාලයක් ඉඳලා ඊට පස්සේ ඒක මොඩක් ඉතින් අර ඒකෙම ඉන්නත් ඕනි. නිකන් ඉඳලා දවසට නිකන් පැයක් විතර බලලා එහෙම කරන්නත් බෑ. ඊට පස්සේ ආයෙකින් අයින් කරලා දැන් ආයෙ මට ළඟදී අයිඩියා එකක් ආවා එන්නේ කියලා මම අර මේ වාහනය ගත්තේ එයා මේ කලින් එයා මේ ඉන්ඩස්ට්‍රි ෆර්ම් එකේ CEO කෙනෙක්. ඊට එයා කිව්වා මෙහෙමයි අපි බලමු මෙහෙම කියලා ඊට පස්සේ ආයෙ පොඩි අයිඩියා එකක් තියෙනවා වන්න ඕනේ ඉස්සරහට. ආයෙ වැඩේට ජොයින් වෙනවා ඒ කියන්නේ දැන් අර තියෙන ප්‍රශ්නේ ඔය ඔතන තියෙන එකම ලොජික් එක බැංකුවට දාලා 107 පොලිය ගන්නවට ස්ටොක් මාකට් එකට දාලා ඊට වඩා වැඩි ගාණක් අවුරුද්ද අවසානයේ ගන්න ඕනේ කියන තියරි කියන්නේ බහුතරයක් ඔතන ඉන්වෙස්ට් කරන්නේ. තියරි කියෝ. එතකොට දැන් ඒක රිස්ක් එකක් තියෙනවා කියන එක ගොඩක් කට්ටිය දන්නේ නැද්ද? ඔය වගේ ප්‍රශ්න ටිකුත් තියෙනවානේ. ඔව් ඒ කියන්නේ මම පෞද්ගලිකව දකිනවා මේ ඉඩමක් ගන්න ඊට වඩා හොඳයි කියලා. ඒ මම අර මේ කියන කතාවක් තියෙනවා මේ ලංකා ප්‍රොපර්ටි වෙබ් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක අපිට ගිහලා බලන්න පුළුවන් මේ දැන් අපිට ඔක ඉඩම් වල ගණන් බලන්න තියෙන හොඳම විදිහක් තමයි අපි ඉඩම් දාලා තියෙන ඇඩ්ස් ටිකේ ගණන් ටික අපි ට්‍රැක් කරගෙන ඉන්නවනේ. මාළඹ ඒරියා එකේ ඉඩම් වල ගණන් වැඩි වුණාද අඩු වුණාද? බරපතල පර්චේස් වැලියු එක ඉඩම මේ ගියක් තිබ්බ එකක නැති එක රෙසිඩෙන්ෂල් එක ඒකේ බලන්න පුළුවන් මොන වගේද වෙනස් වෙලා තියෙන කියලා. ලංකා ප්‍රොපර්ටි එකේ ඒගොල්ලන්ගේ අවුරුදු ගානක තියෙනවා chart එක. ඒකට එකෙන් පොඩි අයිඩියක් ගන්න පුළුවන්. හරි. මම ඉඩමකට ඉන්වෙස්ට් කරොත් මෙහෙම අර ලක්ෂයක් වගේ තියෙන කෙනෙකුට අමාරුයි. මම ලක්ෂ 10ක් අත ඕනේ. එතකොට ලක්ෂ 10ක් තියෙනවා නම් මම ඉඩමකට දානවද මෙහෙම කියලා මං දැකලා තියෙන විදිහට ඉඩම් මේ ළඟදී මගේ යාළුවෙක් ගත්තා මලබෙන්. හැබැයි අවුරුදු 20කට කලින් තමයි කලින් කෙන අරන් තින්නේ ලක්ෂ 4යි ගානකට. දැන් කෝටි 3යි ගාන. ඒතර මම බලේ 100x එකක්. ඒ කියන්නේ almost 100x. 100x වෙන එකක් අවුරුදු 20කින් මට නම් හිතා ගන්න අමාරුයි වෙන ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් හොඳ ෆෝකාස්ට් එකක් ඉන්වෙස්ට්මන්ට් එක කරන්න ඕනේ. එහෙම නැත්නම් අර ඒන අපි මුදලක් මේ වෙලාවේ අමාරුවෙන් හම්බ කරලා දාද්දි ඒකෙන් ගන්න පුළුවන් උපරිම බෙනිෆිට් එක ගන්න පුළුවන් වෙන තැනකට අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒතර ඒ ගැන වටා පිටා පොඩ්ඩක් හොයලා බලලා වැඩේ කොට දාගන්න try කරන්න ඕනේ. දැන් සමහර කම්පැනිස් තිබ්බ දැන් ඔය අපි නම නොකියමුකෝ මේ අකුරු 4ක කම්පැනි එකක් තිබ්බා ස්ටොක් මාකට් එකේ. ඒගොල්ලෝ මේ කියන්නේ හිතා ගන්න බැරි තරම් මේ ස්ටොක් එක උඩට ගියා. ඉතින් අර ඒක මට මතක දෙර උනේ කොවිඩ් එකත් එක්ක ඒගොල්ලෝ දේවල් එක්ස්පෝර්ට් කරා. ඒ කියන්නේ නෙක්සල් ගියා සහ ඒ කියන්නේ තාකුරු තුනකම තියෙන කම්පැනි එකක් තිබ්බා. ඒගොල්ලොත් ඒ කියන්නේ සමහරලාට දැන් කොවිඩ් වගේ වෙල මම තව දන්න මගේ යාළුවෙක් එයා කරපෙඩි ස්ටොක් මාකට් එක වැටෙනකොට අර බොටම් එක හරියදී තියෙන ඔක්කොම ඒගොල්ලෝ දැම්ම මාකට් එකට 2x රිස්ක් කරගත්තා. මෙහෙමයි. දැන් මිනිහාගේ ලක් එක හින්දා හොඳයි. දැන් තව වැටුණානේ. තවත් වැටිලා හිතන්නකෝ අපි නිකන් උදාහරණයක් ගමු. එයා මාකට් එක දෙව 500. 100ට වැටුණා. එයා 100 අපි දන්නේ නැහැ බොටම් එක මොකද්ද කියලා. ගෙස්සා තමයි ගන්න පුළුවන්. 100 තියා ගන්න කියලා. මොකද මාජින් එකක් තියලා ගන්නත් බෑනේ. නෑනේ. 100 ගන්නවා. හරි දැන් නම් දැන් බොටම් එක ඇත්තේ ගන්නවා කියලා. එනකොට දැන් ඕක 20ට වැටිලා ආයෙ රිකවුනේ 50ට න තව අර ටික වෙන තව අවුරුදු ගානක් ගියා. ඕන දෙක රිස්ක් එකක්. අර වගේ වෙන්න හොඳ නැහැ. ඉතින් යාට ලක් එක විතර රැන්ඩම් chance එක. දැන් ඉන්වෙස්ට්මන්ට් පැත්තෙන් යනකොට ගොඩාක් කට්ටිය තව බහුතරයක් try කරනවා මොකද බිස්නස් එකක් පටන් ගන්න. SMEsලා සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ තුල පොඩි තැනින් පටන් අරගෙන මොකක් හරි ගේමක් ගහලා කොහොම හරි උඩට එන try කරන සෙට් එකක් ඉන්නවනේ. හැබැයි උතන මමත් දැන් අපි ඩිජිටල් මාකටිං ඒජන්සියක් කරගෙන යනවා. එතකොට අපිට SMEs වල සෑහෙන ප්‍රමාණයක් එනවා. තියෙන ප්‍රශ්නේ හරි සිස්ටම් එකක් නැහැ. ඒ කියන්නේ අඩුම ගානේ පළවෙනි මාස 4 ෆස්ට් ක්වාටර් එකේ තියෙන ගෝල් එකවත් තාම ඩිෆයින් කරගන්න තු මාකටිං කරන්න එනවා. තියෙන ප්‍රශ්න දැන් ඔය හැමෝටම බිස්නස් කරන්න හැමෝටම බිස්නස් කරන්න පුළුවන් ද අයියගේ මතය අනුව මොකද්ද හැමෝටම බිස්නස් එකක් කරන්න පුළුවන්ද නැත්නම් ඒගොල්ලෝ ජොබ් එකක් කරන එක හොඳද කොහොමද Taman අයිඩෙන්ටිෆයි කරගන්න Tamanට බිස්නස් එකක් කරන්න පුළුවන්ද සහ ඒ කියන්නේ මං කියන්නේ එහෙම හැමෝටම බෑ කියලා කියන්නේ නැහැ. හැමෝටම කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න ඕනේ විදිහක් තියෙනවනේ. ඒකේ මොකද්ද අයියා දකින්න ස්ට්‍රක්චර් එක? අර ඒ කාලේ මට තිබ්බනේ මේ ජොබ් එකක් කරන්න බෑ කියන ඒ කියන්නේ මම බිස්නස් කරන ආමේකින්දනේ. හැබැයි දැන් මට හිතෙනවා ජොබ් එකක් කරලා එක්ස්පීරියන්ස් එක තිබ්බනම් හොඳයි කියන එක. ඒ කියන්නේ අර ඒ කියන්නේ කෝපරේට් වර්ල්ඩ් එකේ කොහොමද දේවල් කරන්නේ අපි අර ඒ මොකොත් එක්ස්පීරියන්ස් නැතුව අපි නිකන් ඒ කියන්නේ ට්‍රයල් ඇන්ඩ් එරර්මයි අපි
දේවල් දැනගන්න ඕනේ. ඒ කියන්නේ සමහර ඒවාට ගිහිල්ලා සමහර අපි කියන්නේ ෆේස් කරපු විදි වැරදි, අපි මීටින් වලට ගිය විදි වැරදි. පස්සේ තමයි අපි දන්නේ අපිට එහෙම නෙමෙයි මෙහෙම තමයි මේක ප්‍රසන්ට් කරන්න තිබ්බේ. ඒ වගේ දේවල් එහෙම දැනගත්තා. එනකොට දැන් ජොබ් එකකට ගිහිල්ලා අපි තුමු අවුරුද්දක් දෙකක් ඉඳලා තිබ්බනම් දන්නවා හරි මේක තමයි නේ විදිහ මෙහෙම මේකට ෆේස් කරන්න. ඒ වගේ දේවල් ටික දැනගන්නවා මම දැන් ඒ කියන්නේ කාට හරි ඇඩ්වයිස් එකක් දෙන්න මේ අයිඩියාස් වෙනස් වෙන්න පුළුවන් දැන්ට හිතන විදිය. මං හිතනවා අවුරුද්දක් දෙකක් හරි කොහේ හරි වැඩ කරලා එක්ස්පීරියන්ස් එක කරන් තිබ්බනම් සමහර වෙලාවට ඒක වැඩිපුර chance එකක් එන්න පුළුවන්. ඒ කෝපරේට් එක වැඩ කරන විදිය කොහොමද කියලා පොඩ්ඩක් අවබෝධ වුණොත් තමන්ගේ බිස්නස් එක ඒකට පොඩ්ඩක් ගාව ගන්න පුළුවන්. ඔව් එහෙම නැත්නම් එහෙම එක්කෙනෙක් හය ගන්න පුළුවන් වෙන්න ඕනි. කෝපරේට් වලට එකට කෙනෙක් ඇවිල්ලා ඔක්කොම ටික කියලා දෙන ඒ වගේ ලෙවල් එකකට එන්න ඕනි. එතකොට ඔය හුවේ හැමෝටම කරන්න පුළුවන්ද කියලා නේ. අත්ත තමයි හැමෝටම බෑ. ඒ කියන්නේ හැමෝම බිස්නස් කරොත් එන්නකොට ඒ කියන්නේ දැන් කම්පැනි එකේ වැඩ කරන්න කවුරු හරි ඉන්න බෑ. ඒ කියන්නේ දැන් අපි ටෙක් කම්පැනි එකක් ගමුකෝ. ඩෙවලොපර් කෙනෙක් ඉන්න බෑ. ඒ කියන්නේ එහෙම නැත්නම් තනි පුද්ගල ඔන්ටර්ප්‍රෙනර් මයින්ඩ්සෙට් කියන එක වෙන ලෙවල් එකකට ගන්න ඕනේ නේද? තමන්ගේ යටතට මිනිස්සු ටිකක් විශ්වාස කරලා ජොබ් එකකට එන්නේ. සරලවම දැන් මම මොකක් හරි කම්පැනි එකක් රන් කරනවා මාව විශ්වාස කරලා තව සෙට් එකක් එනවා නම් මාව විශ්වාස කරන්න පුළුවන් තත්ත්වෙට වටා පිටාව හදා ගන්න ඕනේ. ඔය බෑග්ග්‍රවුන්ඩ් එක හදා ගන්නවා කියන එකට පළවෙනිම කාරණාව තමයි මම දකින්නේ තමන්ට තමන් ගැන කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනේ. අර ඒක හදාගන්න එක නේ මුලින්ම කරගන්න ඕනේ. එතකොට එහෙම නැතුව ඔය කරන්නම් වාලේ වැඩේට බැස්සට පස්සේ ෆේල් වෙන්න තියෙන පොසිබිලිටි එක දැන් අයියා සරලවම දැන් වැඩේ පටන් ගන්නකොට සමහර බිස්නස් අයියා පටන් ගත්තේවත් ෆේල් වුණා කියලා. එතකොට බිස්නස් එක ෆේල් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒක ඇතුළේ රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එක ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕක තමයි තියෙන වටා පිටාව එතකොට නේ. හැමෝටම බිස්නස් කරන්න අමාරු වෙයි කියලා මම හිතනවා. ඒ කියන්නේ ඒ තියෙන කට්ට කන්න හැමෝම රෙඩි නැහැ කියන එක. ඒ කියන්නේ මේකෙන් කියන්නේ කාට කරන්න බෑ කියලා එක නෙමෙයි. අපි තුමුකෝ ජොබ් එකක් කරන ගමන් ඉන්නේ කියලා. ඒතකොට පුළුවන් ෂේප් එකේ හවස ඇවිල්ලා මක්කරි පොඩි ස්ටාර්ට් එකක් කරලා මොන හරි එකක් පටන් ගන්න බාන්නේ. ඒ කියන්නේ කට්ට කන්න පුළුවන් තරම් මේ කියලා. මේ සහ ඉතින් අර මොකද ඔක දැනගන්න තියෙන එක තමයි. ඒ කියන්නේ ලෝකයේ අසාධාරණ සමහර කෙනෙකුට chances වැඩි. හිතන්නකෝ කොළඹ හතේ ඉන්න ඒ කියන්නේ අම්මලා තාත්තට ඒ අදාළ කනෙක්ෂන් තියෙන ඒ ෆන් කරන්න පුළුවන් කෙනාට chance එක වැඩි. එතකොට ජොබ් එකක් කරන ගමන් ඒ ෆන්ඩ්ස් හොයාගෙන රැයට අවිල වැඩ කළා ඒ chance එක අඩුයි. ඉතින් ඒකේම තමයි. ඒ කියන්නේ ලෝකේ හැමතරම ඒකේම තමයි. අර සමහර කට්ටිය මම දැකලා තියෙනවා. ඒ කියන්නේ එහෙම හිතලා ඉන්නවා. අයියෝ ඉතින් අපිට ওই chance නැහැනේ. අපි කො දැන් ඒ කියන්නේ මම පස්සේ දැනගත්තා අතරම කොළඹට මූව් වෙන්න ඕනි. يعني කොට ගන්න මේ කොළඹ ඒරියා එකට මූව් වෙන්න ඕනි. වැඩිපුර ඒ නෙට්වර්ක් එක හැදෙන්න. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් අර එතකොට බිස්නස් කරන හබ් එකනේ මෙතන බිස්නස් කරන කට්ටිය ඉන්න. එතකොට එහාට මෙහාට යනවා. මිනිස්සු ප්‍රමාණය වැඩි, සර්විස් එක රික්වයර්මන්ට් එක වැඩි, chances වැඩි. මොනරාගල ඉන්න කෙනෙකුට මාරු වෙන්න පුළුවන් සාපේක්ෂව. හැබැයි මේ අර ටෙක් සයිඩ් එකේ ඉන්න ඔන්ලයින් කරන ඒ කට්ටියට ඉතින් අතරම කොහේ හිටියත් අවුලක් නැහැ. තනින් පටන් අරන් ගේමක් ගහගෙන ඊට පස්සේ ඉතින් මූව් වෙන්න පුළුවන් නේ. එහෙම එකක් තියෙනවා. ඒකත් එකයි දැන් ඔය බිස්නස් එක පටන් ගන්නකොටම අත්‍යවශ්‍යම කැලේ මාකටිං කියන එක. මාකටිං ගැන කන්සර්න් කරනකොට දැන් අපිට තියෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්න තමයි මාකටිං කරගන්නකොට ඩිෆයින් කරගන්න ඕනේ තමන්ගේ බිස්නස් එකේ ගෝල් එක මොකක්ද කියලා. කියන්නේ ඒක ලොන්ග් ටර්ම් ගෝල් එකක් තියෙන්න ඕනේ, ෂෝට් ටර්ම් ගෝල් එකක් තියෙන්න ඕනේ. සමහරවිට ඒජන්සිස් වලට අපිට ඇවිල්ලා කතා කරලා එහෙම බිස්නස් වලට මාකටිං සයිඩ් එක කරගන්න සහ ගොඩක් කට්ටිය පර්සනල් බ්‍රෑන්ඩින් සයිඩ් එකෙන් යනවා. දැන් මම අයියක දැකලා තියෙන ඔලිය එක සම්පූර්ණයෙන් ඩේලි වීඩියෝ එක දාගෙන අයිය අරගෙන යනවා. සාමාන්‍යයෙන් අපි එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා දවස ගානේ TikTok platform එකට වීඩියෝස් දානකොට මාර විදියට රීච් වෙනවා සහ මිනිස්සු දැනගන්නවා. ඒකෙන් හොඳ කස්ටමර් බේස් එකක් හම්බ වෙනවා. අයියගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මොකද්ද මේ කන්ටිනියුස් පබ්ලිෂින් කියන ස්ට්‍රැටජි එකේ? මන් දැකලා දෙන්න විදිහට ඒක මාර විදිහට වැඩ කරලා තියෙනවා. මගෙත් මං හිතන්නේ TikTok එකේ මං මාස 3ක් විතර තිස්සේ දානවා 3.5 මිලියන් views වල තිබ්බා ටෝටල් මං ළඟදී චෙක් කරනකොට. එතකොට හිතන්නකෝ දැන් YouTube එකේ අපි ඩේලි දැම්මත් මං හිතන්නේ 3.5 මාස 3කින් ගන්න බෑ කියලා. මේකයි අර TikTok එකේ මේකයි view එක මං හිතන්නේ තප්පර දෙකකින් විතර කවුන්ට් උත් වෙනවා. සහ ඇල්ගොරිතම් එක මාරම ෂාප් ඉක්මනට රීච් කරනවා යවන්න ඕන ඔඩියන්ස් එකට දුවනවා. හැබැයි එතකොට views ආව කියලා අපිට හිතන්නත් බෑ. ඒක අනිවාර්යෙන්ම අදාළ කෙනාට ගියාද කියලාත් එකකුත් තියෙනවා. ඔව් මේ පහුගිය කාලේ මේ මම පොඩි රිසර්ච් එකක් කරනකොට මට අහුණා සාමාන්‍ය 7.5 මිලියන් වගේ තමයි Facebook use කරන යූසේජ් එකේ. හැබැයි 9.5 විතර ඉන්නවා TikTok බේස් එක ලංකාවේ ඇතුලේ. එතකොට දැන් යූස් කරන ප්‍රමාණය සමහර විට ඕක අපිට මොනි කරන ඔඩියන්ස් එක නොවේ වෙන්න පුළුවන්. හැබැයි විසිබිලිටි එක වැඩි වෙනවා කියන එකෙන් බෙනිෆිට් එකක් අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යෙන් බෙනිෆිට් එකක් තියෙනවා. අර මට කෙනෙක් කතා කරා මේ එයා කිව්වා දැන් මාව දකින්න හැම වෙලේම ස්කිප් කරනවලු. ඒ කියන්නේ මම අර ටිකන් කියවන කෙනෙක් කරන්නේ මොන හරි ටෙක් එකක් ගැන. එක දවසක් කිව්වලු මේ මූ මොනවද කියන්නේ කියලා බලන්න ඕනි කියලා. ඒ කිව්වට පස්සේ ඒක මම කතා කරලා තින්නේ මේ ඔය අපේ මේ
චැට්බොට් එක ගැන. එතකොට එයා ඊට පස්සේ එතනින් අපිට අතරම බිස්නස් එක විදිහට කන්වර්ට් වෙලා තාව. ඒ කියන්නේ සමහරලාට එහෙම අපි හිතුවත් අර මම අර කලින් මේ කිව්වේ YouTube එකේ මම හිතන්නේ view එකක් කියලා කවුන්ට් වෙන්නේ තප්පර 30න් පස්සේ මම හිතන්නේ. තප්පර 30ක් බලනවා කියන්නේ ඒ කියන්නේ එතන පොඩ්ඩක් අර කන්වර්ෂන් රේට් එකත් වැඩි TikTok එකට වඩා. ඒත් ඉතින් අර මේකයි දැන් අර මම හිතන්නේ මේ US වල ඉලෙක්ෂන් එකත් මේ පාර TikTok එක ලොකු හේතුවක් වුණා. ඔව් ඒ කියන්නේ සෑහෙන ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ප්‍රමාණයක් බහැලා Trump සපෝට් කළා. ඒකෙන් වෙනම කන්ටෙන්ට් හදන කට්ටිය හිටියා. ලංකාවෙත් මට හිතෙනවා ලොකු මේකක් ඉම්පැක්ට් එකක් වුණා කියලා TikTok එකෙන් අලුත් එක එන්න. ඒ කියන්නේ ඒක කියන එක හැදුනේම සම්පූර්ණයෙන් පොඩි ට්‍රෙන්ඩ් එකක් එක්කනේ. ඒක දේශපාලන මතවාදයේ කොහොම වුණත් ඒක කාට කොහොම වුණත් වෙන්න පුළුවන් දේශපාලන මතවාදය. මගේ තියෙන මතවාද එකක් අයියා තියෙන මතවාද එකක් වෙනස්. හැබැයි සෝෂල් මීඩියා තුලින් ගත්තට පස්සේ ඒක ට්‍රෙන්ඩ් එකක් වුණාට පස්සේ ඒක ඇදගෙන දුවන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් මේකින් කියන එක හරිම සිම්පල් වෙලා තියෙන දැන් සෝෂල් මීඩියා එක තුලින්. ඊළඟ කාරණේ දැන් බිස්නස් එකක් කරනකොට මාර්කටිං කරනකොට ගොඩක් කට්ටිය එක එක මාර්කටිං ස්ට්‍රැටජිස් යූස් කරනවා. දැන් බිස්නස් බයි බිස්නස් ඒක මාරම සාධාරණ උදාහරණයක් විදිහට මේ පහුගිය දවසක මම ඉන්වෝල්ව් වුණා වැඩකට සබන් කැටයක. ඒ සබන් කැටේ ඒගොල්ලන්ගේ ටාගට් ඔඩියන්ස් එක 3 wheel පදින කට්ටිය. ඒ කියන්නේ මිඩල් ක්ලාස් එකට පොඩ්ඩක් පහළ ඔඩියන්ස් එක තමයි ඒගොල්ලන්ගේ ටාගට් ඔඩියන්ස් එක. ඒතෝ යූස් කරන්නේ ඒ කට්ටිය. ඒතකොට ඒගොල්ලන්ට සෝෂල් මීඩියා කරලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට ග්‍රවුන්ඩ් එකේ මොකක් මාර්කටිං ස්ට්‍රැටජි එකක් තමයි යූස් කරන්න ඕනේ. හැබැයි දැන් විශේෂයෙන් ඔන්ලයින් එකට යනකොට ඒ ඔඩියන්ස් එක වෙනයි. ඒකෙදි Facebook එකේ ඉන්න ඔඩියන්ස් එක වෙනයි, Instagram එකේ ඉන්න ඔඩියන්ස් එක වෙනයි, TikTok එකේ ඉන්න ඔඩියන්ස් එක වෙනයි. අයියා මොකද්ද ફોකස් කරන්නේ මේන්ලිම ඇයි TikTok එකට මේ යන්නේ? අයියා හිතන්නේ ඔලියේ වගේ එකක් TikTok එක ඇතුලෙන් ලොකුවට ප්‍රොමෝට් කරන්න ඕනේ කියලා. මම YouTube එකත් කරනවා. මං ඕක දැක්ක මේ ලංකාවේ මට මතක නැහැ අතට මොකද්ද කැම්පේන් එක කියලා රිලට කැම්පේන් මේ ලොකු ඒ කියන්නේ සාමාන්‍යයෙන් US $1 million වගේ apartments එකකුනේ කැම්පේන් එකකුත් තියෙනවා. මේ TikTok එකේ දැන් නම් ඒවා ගොඩක් තියෙනවා. මම පටන් ගත්ත කාලේ මට මතකයි මම ඊට පස්සේ ගිහලා කමෙන්ට් එක බලනවා. මත් කල්පනා දැන් කවුද TikTok එකේ ඉන්නේ කෝටි 30ක් දීලා 30ක් දීලා apartment කරන කට්ටිය කියලා. ඊට ඒකෙත් කට්ටිය අහලා තිබ්බ ඒකෙත් දාලා තිබ්බ නෑ මේකෙන් අපිට කන්වර්ට් වෙලා තියෙනවා කියලා කට්ටිය. ඒ කියන්නේ මගේ ඕකත් උඩ තිබ්බ. ඒ කියන්නේ හරි කියන්නේ ඒ වගේ apartment එකකට කියන්නේ කට්ටිය ඉන්නවනේ. සහ මට මතක නෑ තව කවුරු හරි මගේ කන්ටෙන්ට් එකක් දකී කියලා හිතන්නම් බැරි එක්කෙනෙක්. එයත් දැකලා තිබ්බේ TikTok එකෙන් තමයි මෙහෙම එකක් තියනවා කියලා. අර සමහර අපි එහෙම හිතුවට දැන් අපි හිතමු කැපඩික CEO කෙනෙක් කියලා. එයා වුණත් chance එකක් තියෙනවා TikTok එකේ ඉන්න ගමන් බලන්න. ඒක ඉස්සර නම් පොඩි මතයක් තියෙනවා TikTok එකේ ඔහේ නටන පිස්සු ගෙල්ල සෙට් එකක් තමයි ඉන්නේ. ඒක ප්ලැට්ෆෝම් ඒක හරි. ඒක තමන්ගේ අපි බලන්නේ මොන හරි ඉන්වෙස්ට්මන්ට් ගන්නම් බිස්නස් ගන්නම් ඒව තමයි ඉන්නේ. ඒව තමයි සජෙස්ට් වෙන්නේ. දැන් ඔය ඔලියේ කියන කස්ටමර් බේස් එක කොහෙන්ද හොයාගන්න අයියට එන කස්ටමර්ස් වල ටික? සෝෂල් එකෙන්. මම හිතන්නේ ගොඩක් මේ ඉන්නේ TikTok එකෙන්. TikTok එකෙන්. ඒකෙන් අයියෝ කෙලිම රීච් කරනවා. ඔව් TikTok එකේ නුත් එනවා YouTube එකේ කොහොමද දාන ඒ කියන්නේ අපි බලන ඔඩියන්ස් එක නේ. ඒතකොට ඒගොල්ලන් කටින් කට යනවා. සාමාන්‍යයෙන් ඒ වීඩියෝ එකක් vlog එකක් 70 to 100k හොඳ එකක් නම් 100 plus යනවා. නැත්නම් සාමාන්‍යයෙන් 70 වගේ යනවනේ. එතකොට ඔතනින් එන වෙනම බේස් එකක් ඉන්නවා. TikTok එකේ සමහර ඒවා ලක්ෂයක් වගේ යනවා. සමහර ඒවා 20000ක් විතර යනවා. ඉතින් ඔතනින් එයා කටින් කට ගිහිල්ලාම තමයි අතරම ඒක ඉන්නේ. සහය සිම්පල් මේ ඔලියේ එකේ හරියට මොකද්ද වෙන්නේ ඒ කියන්නේ දැන් මොකද්ද ඔලියේ එකෙන් කරන්නේ? ඔව් සමහර කට්ටිය දැන් මේ දැන් මම දැක්කා ඒ කියන්නේ අර නෙගටිව් කමෙන්ට්ස් කොහොමද එනවනේ. මේක මොන වැඩේ කරත් මේ කාරකට මිස්ටර් බීස්ට්ත් මේ ඇප්‍රිකාවලින් ඉඳලා අඳිනවා කියලා බදිනවනේ. ඒවා වීඩියෝ කරලා දානවා කියලා. මේ සහ අයියතර අර ෆොටෝ එකක් දෙයක් පොඩක් අර දේශපාලනයේ පොඩ්ඩක් මේ වෙච්ච ගමන් සෑහෙන ලොකු එකක් එනවා. හෙන එකක් අරගෙන තියාගන්න මෙන්න දේශපාලනේ කඩේන අරගම එක කියලා. මේකේ තියෙන අර නෙට්වර්කින් වල තියෙන ඒ වැලියු එක බහුතරයකට තේරෙන්නේ. ඒවා මිනිස්සු දකින්නේ කියන්නේ කවුරු හරි අපි තුමුකෝ ෆීල්ඩ් එකේ හොරයි ලොකු කෙනෙක් එක්ක හිටියොත් දකින්නේ ඔන්න හොරෙක් එක්ක ඉන්නවා. ඒ කියන්නේ අර ගොඩක් අයගේ මානසික මේක මම හිතා ලංකාවේ විතර නෙමෙයි රටත් ඒවා මම දැකලා තියෙනවා. මම ඔය වගේ දේවල් තියෙනකොට මම ගිහලා කමෙන්ට්ස් බලනවා. ඒ කියන්නේ මේ මිනිස්සු කොහොමද මේ රියැක්ට් කරන්නේ කියලා. එහෙත් එහෙම තමයි. ඒ කියන්නේ සල්ලි තියනවා නම් මොන හරි හොරක් කළා තමයි ඉන්නේ ඇත්තේ. එහෙම එකක් තියෙනවා. මේ ඔලියේ කිව්වම කට්ටිය හිතනවාද මේ AI කැලලා තියෙන හින්දා මේ open AI වගේ නැත්නම් deep seek වගේ එකක් වෙන්න තියෙනවාට මුන් කිසි මොඩල් එකක් හදලා නැහැ නේ මෙහෙමයි. ඒ කියන්නේ deep seek ලා ගොඩාක් අඩුවට මොඩල් එකක් හදුවා කියන එකවනේ. ඩොලර් මිලියන 6කට. ඒ කියන්නේ අපි නම් හිතන්නේ 6ක් වෙන්නේ නැති කියලා. මොකද ඒකලන්ට ඒක එදික කතා තියෙනවා. කොහොම හරි ඩොලර් මිලියන 6ක් කියන්නේ කෝටි 170ක්ද කොහෙද? ඒතර අපිට කොහොමවත් සල්ලි නැහැ. ලංකාව මං හිතන්නේ එහෙම ෆන් කරන්නත් අය ඇති කියලා කෝටි 170ක් වගේ එකක් ඒ කියන්නේ අර චීන වෙලා හරිද? එතකොට අපි කරන්නේ මොඩල් එකක් හදන එක නෙමෙයි.
අපි ඇවිල්ලා අතරම AI transformation කැම්පේන් එකක්. ඒතකොට අපේ අර end goal එක තමයි කැම්පේන් එකක් වෙන එක. දැන් වාට මොකක් හරි තියනවා කැම්පේන් එකක්. අපි ඇවිල්ලා ලෝකේ තියෙන හොඳම ඒ කියන්නේ අපි දන්නවා ටූල්ස් ටික මොනවද ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එක ඇනලයිස් කරලා බලලා ඔයා කොහොමද ඔයාගේ බිස්නස් එකේ efficiency එක 20% වලින් වැඩි කරන්නේ. ඔයා කොහොමද ඔයාගේ profit එක මොකක් හරි percentage එකකින් මේව කරගන්න මෙන්න මේ වගේ දේවල් කරොත් මෙන්න මේ වගේ වාට අර ඩොජ් දන්න මේ මොකද ඩිපාර්ට්මන්ට් ඔෆ් ගවර්න්මන්ට් එෆිෂියන්සි ඒගොල්ලොත් කළා තිබ්බේ ඒක අතරම මේ රන් කරන්නේ ඊළඟ තමයි හෙඩ් කරන්නේ එනවාට මම හිතන්නේ අවුරුදු 20 25 කොල්ලෝ 4-5 තමයි වැඩි හෙඩ් කරන්නේ ඒ කියන්නේ අර ඒ කියන්නේ AI වලින් ඇසිස්ට් කරගෙන ඒගොල්ලෝ ඒ තියෙන කොතනද මේ කොස්ට් කට් කරන්න පුළුවන් ඒ වගේ දේවල් බලගෙන කරන්නේ අන්න ඒක තමයි අපේ ෆයිනල් ගෝල් එක ඒක තමයි අපි අපේ කැම්පැනි ස්ටාර්ට් කරේ ඒකට හැබැයි දැන් අපි ගාවට එන්න අපි මොන හරි කරලා තියෙන්නත් එපේ එක්කෝ මගේ මං කලින් කළ තියෙන දේවල් ගැන දැනගෙන ඒකෙන් මට ට්‍රස්ට් එක තියනවා මෙයා මොන හරි මුට කරගන්න පුළුවන් ඇති වගේ එකක්. එහෙම නැත්නම් මං කරලා පෙන්නන්න ඔය මොන හරිද මෙන්න මේ වගේ අපි මේ වගේ ප්‍රොඩක්ට්ස් එකක් හදලා තියෙනවා කියලා. එතකොට ඒකත් එක තමයි අපි ඔය අපේ කන්වර්සේෂන් AI එක කියන්නේ chat bot එක. එතකොට අපි තියෙනවා තව සිංහල ඩොකියුමන්ට් රීඩ් කරන්න ඉඳන් අපි anti money laundering system කට්ටිය නොදන්න දේවල් තව ගොඩක් දේවල් දෙක තියෙනවා. අපි කියන්නේ අපි වෙනම මේ වීඩියෝ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒකේ ads හදනවා කට්ටියට මේ ඒ කියන්නේ දැන් ඔයාගේ මොඩල් එකක් හදලා හිතන්නකෝ නිකන් වා සීගිරි පැත්තෙන් රවුමක් ගහනවා සීගිරි උඩින් පනිනවා පැරෂුට් එක. දැන් ඒ වගේ දේවල් හදන AI වල තියෙන ඒ කියන්නේ අපි කරන්න පුළුවන් හැමදේම ඒක අස්සේ කරනවා. ඒ කරන්නේ අත්‍තරම එකක් තමයි අපේ ආසාව. අපි වෙනම රිසර්ච් කරනවා. ඒ කියන්නේ AI වල තියෙන අලුත්ම දේවල් මොනවද කියලා. මොකද හෙට උදේ හරනකොට සම්පූර්ණයෙන් අලුත් දේවල් ටිකක් ඇවිල්ලා. ඒක මාර ඉන්ටරෙස්ටිං එකක්. අනික තමයි ඒ කියන්නේ ඒකෙන් අපි ඔයාලා කට්ටියට මොකක් හරි වැඩක් කරලා පින්නොත් තියෙනවා හරි මේගොල්ලෝ මෙහෙම දෙයක් කරලා තියෙනවා ලංකාවේ කවුරුත් කරලා නැති මේ වගේ දේවල් කරලා තියෙනවා අන්න ඒ වගේ එතකොට ට්‍රස්ට් එක ඒකත් එක්ක අපේ තියෙන හරි අපේ බ්‍රෑන්ඩ් එක බිල්ඩ් කරගෙන අපි අන්තිමට එන්නේ මොකද මොනවා වුණත් අපි දන්නවා අපි මොකක් හැදුවත් අපි මාර කම්ප්ලිකේටඩ් එකක් හදනවා ඔයාලට හදලා දෙනවා ඔයාලට කතා ගන්න පුළුවන් කියන්නේ මේ කස්ටමර්ස්ලාට ඔයාගේ වොයිස් එකම කතා කරන්න පුළුවන් කියලා. අපි දන්නවා අවුරුදු දෙකක් යනකොට එනවා ඕක රීප්ලේස් කරන්න කවුරු හරි ඕපන් AI වගේ කට්ටියක් ගන්නවා ඩොලර් 5 විතර ඔයාලා දෙනවා ඕක. එතකොට අපිට ඒකේ ඒ බිස්නස් එක ඉවරයි දෙනින්. කොහොමද මේ කියන්නේ ඩෙවලොප්මන්ට් පැත්තේ ගොඩක් දේවල් මම උදාහරණයක් කියන්නම් ඔයාලට මේ මම දන්න මේ මගේ යාළුවෙක් සාමාන්‍යයෙන් 2 මිලියන් විතර වියදම් කරලා හදුවා එක සයිට් එකක්. ඒකේ යාට ඕනි රිසල්ට් එක ආවේ නැහැ. එයා ලවබල් කියලා තියෙනවා මේ එක නිකන් අර ball.new වගේ සයිට් එකක් තියෙනවා. ඒක තියෙන්නේ මේ අපිට පුළුවන් يعني අර GPTට වඩා අතරම මේ ChatGPT හරි Claude හරි ඒක තියලා තියෙනවා. ඒකට වඩා හරි ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන් වාට සයිට් එකක් වෙනම එකේ බෑක් නේ. හැමදේම එකෙන් හදා ගන්න පුළුවන්. මම හිතන්නේ ඩොලර් 30ක් හරි 50ක් හරි වියදම් කළා. ඒ කියන්නේ අරට හරි ගියේ නෑ. එයා තනියෙන් හදාගත්ත එයයි තව එයාගේ කෙනෙකු එකතු වෙලා තනියෙන් හදාගත්ත ඊට වඩා next level වෙනස් එකක්. ඉතින් දැන් ඒ කියන්නේ දැන් අනිවාර්යෙන්ම ඉස්සරහට ඒ වගේ තියෙන ජොබ්ස් ටික අඩු වෙනවා නැති වෙනවා ඒ වැඩේ වෙනවමයි. මාත් ඒක අර 2050 විතර වෙනකොට අයින් වෙලාම යන ජොබ් සෙක්ටර් එකේ හෙන ලොට් එකක් දාලා තිබ්බ දැනට හෙන ඩිමාන්ඩ් ජොබ් සෑහෙන ප්‍රමාණයක් මේ වෙලාව යනවා. ඒකෙන්ද අපි දන්නවා අපි දැන් අර NFT scene එකෙත් අපි තේරුම් ගත්තා මේක බබල් එකක්. හැම කරන්න පුළුවන් කාලේ හැම කරගන්න තියෙන්නේ මේක අනිවාර්යයෙන්ම නැතිලා යනවා. අපි ප්‍රෙඩික්ට් කරාට වඩා ඉක්මනට නැති වුණා. ඒක වෙන කතාවක්. ඒ කියන්නේ අපි අපිට හරියටම කියන්න බෑනේ. දැන් හෙට එන්න පුළුවන් මොකක් හරි මොඩල් එකක් සමහරට මොකක් හරි ක්වොන්ටම් කම්පියුටිං වල මාර ලිප් එක ඉස්සරහ දෙයක් ඇවිල්ලා කොමඩ කුඩු පට්ටම් ගලා යන්න පුළුවන්. මේ මොකද්ද අපිට නිකන් පේන විදිහට අවුරුදු දෙකකින් අපි කරන ප්‍රොඩක්ට්ස් හරි ලේසියෙන් ඕන කෙනෙකුට හදාගන්න පුළුවන් වෙයි. හැබැයි ඊටුන එක තමයි ඒ අපි දැන් හැමෝම AI ගැන දන්නේ නැහනේ. අපි නිකන් උදාහරණයක් ගමුකෝ. ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන හાર્ඩ්වෙයාර් එකක් කියලා. හරිද? එයා ඒගොල්ලෝ වැඩි ටෙක් දන්නේ නැහැ. හැබැයි එයාලා කොහොමද AI ඉම්ප්ලිමන්ට් කරගෙන එයාලගේ නිකන් ආය උදාහරණයක් එක්සැම්පල් එකක් ගමු. එයාගේ කැමරාස් වලින් ඩිටෙක්ට් කරගන්න හරි මෙච්චර කට්ටිය ආවා. වැඩ කරන කට්ටිය මේ වගේ එෆිෂියන්සි එකකින් වැඩ කරනවා. මෙයා ඉස් ගහනවා. ඒ වගේක් ගන්න පුළුවන්. එතකොට එයාලගේ HR සිස්ටම් එකද එයාලට පුළුවන් දැන් අපි දැන්ටමත් තියෙනවා මේ ඔයාලට අපි ලංකාවේ ටිකක් ටිකක් නෙමෙයි අතරම ගොඩක් ලොකු කම්පැනි එකකට මේ අපි දීපු සොලියුෂන් එකක් තියෙනවා. ඔයාගේ සේල්ස් තරහ ලෙවල් එකකට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒතර අපිට නිකන් හිතන්නකෝ අපි රෙදි බිස්නස් එකක් කරනවා කියලා. එතකොට අපිට කියන්න පුළුවන් හරි මෙන්න මේ වගේ කාලේ එනකොට මෙන්න මේ වගේ දේවල් විකිරෙන්න තියෙන chance එක. අපි රෙදි නෙමෙයි උදාහරණයක් අපි කෑම ගමුකෝ. එතකොට මෙන්න මේ වගේ chance එකක් තියෙනවා වෙන්නේ කියලා අපි කියන්නේ ඩීප් ලර්නින් වලින් I can machine learning තියෙනවා ඊට පස්සේ deep learning තියෙනවා deep learning කියන්නේ නිකන් අර multi dimensional නිකන් අපිට පුළුවන් heat map එකත් එක්කත් මේ map කරන්න. ඒ කියන්නේ කොහොමද heat එක වෙනස් වෙනවත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ මෙහෙමයි. ඒක අපිට හිතරත් පුළුවන්. හිතන්නකෝ
අයිස්ක්‍රීම් වැඩි කරනවා රස්නිකාට එච්චර ලේස් දේවල් නෙමෙයි සමහර අමාරු දේවල් තියෙනවනේ ඒ වගේ දේවලුත් අපිට ගන්න පුළුවන් හිතන්න CCTV කොහොමද විකිනෙන්නේ හීට් එකත් එක්ක අන්න ඒ වගේ වුණත් මැප් ගන්න පුළුවන් මම මේ සරල උදාහරණයක් කිව්වේ අන්න ඒ වගේ ලෙවල් එකකින් කොහොමද ඔයාලගේ බිස්නස් එක ඩෙවලොප් කරගන්නේ අර ප්‍රොෆිට් එක ඒ වගේ දේවල් වලට යන එක තමයි ඔලියේකේ ටාගට් එක සහ ඔලියේකේ විෂන් එක තියෙන එතන හැබැයි අපේ ආසාවටයි රෙපියුටේෂන් එකට අපි අපේ දේවල් එකක් හදාගෙන චැට් බොට් ගැන කතා කරපු හින්දා මම මේ ප්‍රශ්නේ අහන දැන් මගේ ළඟ තියෙන ක්ලයන්ට්ස් වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපි හොගල් ලීඩ්ස් ටික ගෙනල්ලා දෙනවා ප්‍රශ්නේ තියෙන ඔක කන්වර්ට් කරගන්න ප්‍රොසෙස් එක කියන්නේ දැන් ලීඩ්ස් එනවා සාමාන්‍යයෙන් දවසකට 500 600 එනවා හැබැයි ඕක පොසිටිව් ලීඩ් එකද නැද්ද කියලා හරියට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ මොකද මෑන් පවර් හියුමන් කෙනෙක් ඔය වැඩේ කරනකොට ඇත්තම කතාව සරල උදාහරණ එක දිගට දවසට කෝල් 100ක් විතර ගහන්න උනොත් එහෙම ඇත්තටම එපා වෙනවනේ වැඩේ ඇතුලේ බෝරින් වෙනවා ඕක කරන්න බෑ ලීඩ්ස් මැනේජ් කරගන්නවා කියන අමාරු වැඩ ඒකට එන සොලියුෂන් එකක්ද ඕක කොහොමද වෙන්නේ දැනට වොයිස් බෑ කියන්නේ අපේ වොයිස් නෙමෙයි කියන්නේ WhatsApp එකට මැසේජ් එකක් ආවොත් එයාගේ රික්වයර්මන්ට් එක රික්වයර්මන්ට් එක අරගෙන ඒ කියන්නේ කොහොම හරි ප්‍රොඩක්ට් එකකට මේ පුෂ් කරන එක අපිට කරන්න පුළුවන් ඒකෙන් කොහොමද ෆීඩ් කරන්න වැඩේ ෆීඩ් කරන්න කියන්නේ මෙහෙමයි අපේ එකක් තියෙනවා අපිට පුළුවන් නිකන් ෆොටෝ එකක් ගහලා වුණත් ඒක දාන්න අපිට මම නිකන් එක්සැම්පල් එකක් බලමු මෙතන මේ ඔයාට ලයිව් පෙන්වන්න පුළුවන්ද කියලා ඒ කියන්නේ හරි අපි දාමු හරි අර AC එක දාමු ඒ කියන්නේ මෙහෙම දාලා AC එකක් තියෙනවා නම් ඒක දාලා අපිට අහන්න පුළුවන් මේක තියෙනවද කියලා මේක එතකොට දැන් අපි මේක හදලා තින්නේ අපි මේ ක්ලයන්ට් ගැනම නොකියමු මේ ඉන්න ක්ලයන්ට් එතකොට මෙයාලගේ ස්ටෝර් එකේ මේක තියෙනවා නම් මේ ඒ කියන්නේ මේක නැතත් මේකට ළඟ එකක් හරි හදනවා ඒ කියන්නේ සොලියුෂන් එකක් දෙනවා ඒ කියන්නේ දැන් අපි තුමුකෝ මේ ලැම්ප් එක දුන්නා කියලා මේක මොකක්ද තියෙන ඉලෙක්ට්‍රොනික්ස් මේ විතර මේ ලැම්ප් එක නැත්තම් එයා වෙන ලැම්ප් එකක් හරි කන්වර්ට් කරලා දෙනවා මේ විදිහට රිප්ලයි එකක් එන්නේ ඕකේ තමයි මේ ඉමේජ් එක ප්‍රොසෙස් වෙනවා ඉමේජ් එක ප්‍රොසෙස් සාමාන්‍ය තප්පර 10 ඒ කියන්නේ සාමාන්‍ය chat එකක් යන විදිහටම යන මේ විදිහට එන්නේ නේ ඔව් අපි මේ කවර් කරලා කැමරා එකට පෙන්නනවා ඔය විදිහට තමයි වැඩ යන්නේ දුන්නේ යන්නේ මේ විදිහට ඒ කියන්නේ සිම්පල්ම විදිහට ඕනෙම ලීඩ් එකක් ආවට පස්සේ අපේ දැන් මට ඕක ෆීඩ් කරන විදිහ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ඒක තමයි මේ කියන්නේ ඔයාලට හම්බෙනවා ඩෑෂ්බෝඩ් එකක් ඒක අපේ සොලියුෂන් එක ගත්තොත් ඒකේ තියෙන ප්‍රොඩක්ට්ස් එක ඔයාලට දාන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ WP හරි ඒ කියන්නේ WordPress නම් WooCommerce තියෙන්නේ එහෙම නැත්නම් Shopify හරි මොකක් හරි ඔයාලගේ සයිට් එකක් තියෙනවා නම් ඒකත් එක්ක අපි ලින්ක් කරනවා එතකොට ඔයාගේ තියෙන ස්ටොක්ස් එකත් අපි බලන එක හරි කියන්නේ අපි තුමුකෝ ලැම්ප් එක කිල්ලෝ ලැම්ප් එක තියෙන්න බෑ එතකොට කියනවා හරි තමයි මේ ලැම්ප් එක ඉවරයි අපිට පුළුවන් මේක දෙන්න කියලා ඒක අතන මේ තව එකක් තියෙන ඇඳුම් බිස්නස් එකක් ඒක තියෙනවා මේ ඒ කියන්නේ එයා කියලා තියෙන එයාගේ තියෙන එකම විතරයි මේ දෙන්න පුළුවන් කියලා මොකක්ද එයාගේ බ්‍රෑන්ඩ් එකේ නම ගහලා තියෙනවා ඒකට මම මේක ගහලා ඉවොත් එයා කියනවා මෙහෙමයි ඔය ෂර්ට් එක නෑ හැබැයි මම මේක දෙන්න ඒ සහ ඔයාගේ පර්සනල් එකට වැඩ ගන්න හිතන්නකෝ දැන් මම කතා කරන විදිහ වෙනස් ඒක තව කෙනෙක් කියනවා හරි ප්‍රොෆෙෂනල් කතා කරන සමහර කෙනෙක් කියන්න පුළුවන් නේ හායි කොහොමද මචං ඒ ලෙවල් එක දැන් මේ මම වට පෙන්නුව ක්ලයන්ට් ඉන්නේ එයා කියලා තින්නේ කෙලින්ම ඒ කියන්නේ ෆුල් අර ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ අඩ උඹට දෙන්න මම මේව අන්නේ ලෙවල් එකේ කතා කරන්න කියලා මේ ඒ වගේ ඔය තියෙන එක සොලියුෂන් එකක් ඒකත් එකයි දැන් අන්තිම හරියට එන්නේ අපේ කතාවේ මේ බිස්නස් එකක් කරන්න යනකොට බිස්නස් එක කරන්න යන ගොඩාක් කට්ටිය ඔහේ වැඩේ පටන් ගන්න සිද්ධියන්න තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි අයිඩියා එකක් ඇවිල්ලා අයිඩියා එක ආව ගමන් බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් මුකුත් නැහැ. ඩොස් ගාලා බැන්නා එක්සිකියුට් කරන්න try කරනවා වැඩේ අනා ගන්නවා බහුතය. මොකද්ද දෙන උපදේශ බිස්නස් එකක් මට දැන් මොකක් හරි බිස්නස් අයිඩියා එකක් තියෙනවා. දැන් මට මේක කරන්න ඕන. වැඩේ ඇතුළේ එක්ස්පර්ට් කෙනෙක් විතර අයියාගේ මොකද්ද ඇඩ්වයිස් එක මේ වගේ සිටුේෂන් එකේ ඉන්න කොල්ලෙක්ට කෙල්ලට දෙන්න තියෙනවා. එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි ඒවත් දන්න විදියට මෙහෙමයි ඒ කියන්නේ හිමිසරේ පොඩියට පටන් අරන් ඒ කියන්නේ ඉස්සෙල්ලා එක්ක ඔයා තනින් try කරනවා මම මේ දන්නේ නැතුන ගොඩක් අර ටෙක් පැත්තේ දේවල් මේ බිස්නස් එක පටන් ගන්න ගැන හැටිකම ගැන මම කියන්නේ මේ ඉතින් හිමිසරේ ඔයා තනින් ඔයාට ඒ ගැන දැනුමක් තියෙන්න බෑ අනිවාර්යයෙන්ම ඔයා හිමිසර try කරලා බලනවා ක්ලයන්ට්ස්ලා හොයාගන්න පුළුවන් ද ඔයා තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ තියරණ කතා කරලා එහෙම කළා හිමිසර අරගෙන ඊට පස්සේ ඔයාගේ යාළුවෙක් හිමිසරේ හවුල් කරගෙන පොඩ ඉන්වෙස්ට් කරලා හිමිසරේ බලුවා ඒක තනියෙන් පටන් ගන්නකොට වඩා යාළුවෙක් සෙට් කරගන්න එක මොකද දැන් අයියත් එහෙම තමයි වැඩේ පටන් අරගෙන ගිහලා මම දැක්ක ඒ කාලේ අයියා තනියෙන් කරගෙන ගියා ඊට පස්සේ ඒකත් එක්ක කවුරු හරි අයියත් එක්ක වැඩේ ජොයින් කරගන්න ඇයි එහෙම වැඩේම වගේ කවුරු හරි කෙනෙක් ඉන්නවා අයියේ ඒකක් තමයි මම අරන්නේ ගොඩක් දේවල් කරන හින්දා මට එතකොට එකකට කොහොමදත් බෑ එතකොට මගේ ඉන්න බිස්නස් පාර්ට්නර්ට ඒක රන් කරන්න පුළුවන් නම් හරි
සහ ඒ කියන්නේ මම ගොඩක්ම මගේ ෆෝකස් එක දෙන්න දැන් ටෙක් පැත්තේ මම කරන එක දැන් මේක නම් ඔලිය ඒක තමයි මම වැඩිපුර කාලයක් ඉන්නේ ඒකේ. මේකයි බිස්නස් පාර්ට්නර් කෙනෙක් හොයා ගන්නවා නම් අර සමහර කට්ටිය කරන වැඩේ මම දකින්නේ වැරදක් විදිහට දකින්නේ. ඒ කියන්නේ ඉන්න කවුද හොඳම යාළුවා එයාත් එක්ක පටන් ගන්නවා. හැබැයි එයාට පුළුවන් ද කියලා බලන්නේ නැහැ. දැන් හිතන්නකෝ දැන් මගේ තියෙනවා අර මේ ඒ කියන්නේ අපි මොනවද කියන්නේ ජෙම් කියන්නේ ජෙම් කට් කරලා තියෙන පොඩි දේවල්. එතකොට ජුවලරි පැත්තේ පොඩි මේකක් තියෙනවා. ඒකේ ඉන්නේ ඒ කියන්නේ ජෙමොලොජි කරලා තියෙන. ඒ කියන්නේ මම දන්න විදිහට ලංකාවේ තියෙන හැම ජෙම් සම්බන්ධ හැම කෝස් එකක්ම කරපු කෝස් නම් කරාට ජෙම් ගැන දන්නවනේ. ඒක ග්‍රවුන්ඩ් ලෙවල් එක්ස්පීරියන්ස් එකක් තෝරි. ග්‍රවුන්ඩ් ලෙවල් එකත් එක්ස්පීරියන්ස් එකක් තියෙන. ඒ කියන්නේ අර ලයිෆ් එක ජෙම් වෙච්ච යාළුවෝ තමයි ඉන්නේ. එතකොට දැන් අර ඒ කියන්නේ ඒ වගේ වැඩේට ගැලපෙන එක්කන වෙන්නත් ඕනේ. දැන් අපි මොකක් හරි ටෙක් මේකක් නම් දැන් අපි දිලීපත් එක්ක කියලා. ඒතකොට දිලීප් ඇවිල්ලා ඒ කියන්නේ එයාගේ ෆැෂන් එක තියෙන්නේ ඩෙවලොප්මන්ට් විතරයි. එතකොට දැන් අපි තව නිකන් උදාහරණයක් ගත්තොත් කම්පියුටර් ෂොප් එකක් ගමුකෝ. එතකොට මගේ යාළුවා කියනවා එතකොට මම ඉස්කෝලේ කාලේ ඉඳන් යාළුවා දැන් එයාගේ තියෙන්නේ එයා කෙනින්ම ඔය කම්පියුටර් හાર્ඩ්වෙයාර් තමයි එයාගේ ෆැෂන් එක. එතකොට අර එයාගේ ගැලපෙන යාළුවා හොයා ගන්නත් ඕනේ. එහෙම නැතුව දැන් අර හරි මචං ඔබ CEO වියා මම CTO වෙන්නම් එහෙම කියලා පටන් ගන්නවට වඩා අර පොඩ්ඩක් ඒක ස්කිල් එක තියෙන යාළුවා තෝරගෙන කරන්න. එතකොට කොහොමද අපි ගොඩක් කලාට ස්ටාර්ට්අප්ස් පටන් ගන්න එහෙමනේ. කියන්නේ කැම්පස් එකේ යාළුවා කට්ටියක් ඉන්නවා. හරි අපි සෙට් වෙලා කරමු කියලා. හරි එක්කන එක කරා නම් හරි. සිලෙක්ට් කරගන්න එක තමයි බොහොම පරිස්සමට කරගන්න. සිලෙක්ට් කරන්න. ඉස්සරහට දැන් අයියා දැන් මේ කාලෙන් කාලට ආපු ට්‍රෙන්ඩ්ස් එක තමයි හොඳටම ගේම් මැච් එක ප්ලේ කරලා කොහොම හරි ගේමක් ගහගන්න වැඩේ කරගත්තේ. මේ කාලෙත් අපි දැක්ක AI කියන එක මාරම ට්‍රෙන්ඩ් එකක් වෙලා ආවා. හැමතැනම AI ChatGPT ආවා, DeepSeek ආවා, MMN AI සෑහෙන ෆ්ලඩ් වුණා. ලෝකෙම වලිද්දා ගන්නවා. තාම කේස් ටික යනවා. ඒකත් එක දැන් ඔන්න අයියා බහලා දෙනවා AI ඉන්ඩස්ට්‍රි එකට. ඔය විදිහට ඉස්සරහට ඒ කියලා අයියට හිතන ඉන්ඩස්ට්‍රීස් මොනවද තියෙනවද? ඒ කියන්නේ දැන් අපි මොනවා හරි ෆෝකාස්ට් එකක් එක්ක ඉන්න ඕනේ දැන්. AI මාර විදිහට ලීඩ් කරයි. එතකොට කාලයක් තියෙයි. සහ ඒ කියන්නේ ඔය රොබොටික්ස් පැත්තේ ඒ කියන්නේ දැන් ඔය ටෙස්ලා හැම ඔප්ටිමස් කියලා දකින්න ඇති. ඒ කියන්නේ අර ඒ කියන්නේ අර ඉස්සරම මම හිතන්නේ 1000 නිකන් 800 අන්තිම ගණන් වල වගේ මම හිතන්නේ මිනිස්සු හිතායිටි මේ කම්පියුටර් සරමන වල හැම ගෙදරකම රොබෝ කෙනෙක් ඉඳී වගේ තමයි ඒකලගේ ඔළුවේ තිබ්බේ. දැන් එතෙන්ට එනකමන් තියෙන කියලා මම හිතනවා. එතකොට ඒ පැත්තට යන්න පුළුවන් නම් ඒක ඒ කියන්නේ AI එක්කම ඉතුරුන එකනේ. ඒ කියන්නේ ඔය පාර්ට් එක AI වලට කරන්න බැරි වැඩන්නේ. ඔව්. ඒ කියන්නේ ඒ මැනුෆැක්චරින් පාර්ට් එක ඒ ටික ඒ කියන්නේ ඒක ඇසිස්ට් කරගෙන එකෙන් අයිඩියාස් අරන් කරයි එනවාට ඒකේ මැනුෆැක්චර් පාර්ට් එක. එතකොට ඒ කියන්නේ ඒකට අදාළ කරන සර්කිට්ස් හදන එක, ඒ තියෙන මෝටර්ස් හදන එක ඒක වෙනම එකක් වෙනවා. ඒ අරින්න තමයි මේ යන විදිහට කිව්වොත් මට මතක විදිහට ඉලොන් ෆෝකාස් කරන්නේ 2027 30 වෙද්දී එක්කෝ සිවිලයිසේෂන් එක ගොඩලු 20% chance එකක් තියනලු කෙලින්ම ඉවරයි. ඒ කියන්නේ නිකන් ඇනලයිසේෂන් එකටම යන ලෙවල් එකක් තියනලු AI හින්දා. එතකොට වෙනම කම්පැනිකුත් මම හිතන්නේ ෆෝම් කරලා තියෙනවා AI වලින් වෙන පුළුවන් හානිය වළක්වන්න. ඔව් එයා ඉස්සරින් දැම්ම ඕපන් AI ඉන්න කාලේ දැම්ම ඕක වෙනුවෙන් කතා කරගෙන ඉන්න කවුරුත් ගණන් ගත්තේ නැහැ. ඒ කියන්නේ මේක මේ රෙගියුලේට් කරන්න කියලා. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ට මාර ඩැමේජ් එකකින් වෙන්නේ කියලා. ඒක වෙන එකෙන්ද ආයා ඔය කේස් එක දාගෙන ඕපන් එකෙන් අයින්ගලා දැන් ආයෙ වෙන පටන් ගන්න තියෙනවා. දැන් මේ එතකොට නිකන් මට නිකන් හිතනවා ආයෙ එන්නේ නිකන් අර සමහරට නිකන් කුඹුරු කඩන්න වගේ දේවල් වලට මාරම එකක් ඇයි කියලා. ඒ කියන්නේ දැන් නිකන් අර හරිම ග්‍රවුන්ඩ් ලෙවල් එකේ දේවල් වලට සෙට් එක අඩු වෙන දැන් ඇත්තට. ඔව් දැන් අඩු වෙලා ගිහිල්ලා දැන් මේවටත් ගිහිල්ලා ආයෙ අරක නිකන් හයිප් වේදික නිකන් මේක මට හිතනවා AI තමයි මේක ෆයිනල් දේ වෙයි කියලා. ඒ කියන්නේ මෙතනින් එහාට යන්න එකක් පේන්නේ නැහැ. එක්ක නිකන් අපි නිකන් අර මේ මොකද්ද අපේ ඔළුව මොලේ අප්ලෝඩ් කරලා ක්ලවුඩ් එකකට වගේ නිකන් ඒ වගේ ලෙවල් එකකට යන්න ඕන නිකන් අර මොකද්ද කියන්නේ ඩිජිටල් නිවන් දකින්න වගේ සීන් එකක් තමයි නෙක්ස්ට් ලෙවල් එක වෙන්නේ. ඒ අරන්නේ මම හිතනවා AI නිසා මේක බේස් කරගෙනම සම්පූර්ණ සොසයිටි එක යයි කියලා අර ඉලෙක්ට්‍රොනික්ස් වලට මූව් වුණා වගේ මේක ඊළඟ එක වෙයි. ඔය සෑහෙන දේවල් අපි කතා බහ කළා වැඩේ ඇතුලේ සෑහෙන ලොකු නොලෙජ් එකක් අයියත් ෂෙයා කරගත්තා. ෆයිනලි ඔලියේකින් පස්සේ අලුතෙන් ලොකුවට මුකුත් ප්ලෑන් එකක් නැහැ කියන තැනමද අයියේ ස්ථාවරව ඉන්නේ. මට හිතනවා ඒ කියන්නේ AI related දේවල් තමා ඉස්සරහට ගොඩක් වෙලාවට පේන තෙක් මානේ තියෙන්නේ AI. හොඳයි. එහෙනම් ඉතින්
සෑහන දේවල් කතා කළා. අපි ආපහු දවසක මේ විදිහට මිදගෙන මේවයි කතා බහක් දාමු. මං හිතනවා වෙනස් දේවල් ටික අපිට කතා බහ කරන්න පුළුවන් වෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් හදලා තිය කියලා. thank you invite එක බාර අරගෙන ආවට. ඉන්නත් කරට තව දවසක මේ විදිහටම සෙට් වෙලා අපි chat එකක් දාමු. okay